සියදෙනාම අයබෝ. ඉතින් ශකීකාවි මල්ටි එඩියුකේෂන් YouTube channel එකකින් මම ඔයාලට අද ඉඳන් අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගෙනනවා. මොකද මගේ channel එකෙන් මම ඇත්තටම කියලා දෙන්නේ දැනුම ලබා දෙන දේවල් තමයි ඔයාලට මේ channel එක හරහා මම ලබා දෙන්නේ. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ටිකක් වෙනස් එකක්. මොකද මේ ආර්ථිකමය වශයෙන් අපට ලෝකයේ සිදුවෙන දේවල් කොහොමද බලපාන්නේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න කියලා හිතනවා. මොකද මගේ මේ ක්ලාසස් වලදීත් අපි කතා කරනවා රාජ්‍ය සේවා තරඟ විභාග ක්ලාසස් වලදී කතා කරනවා මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් අපේ රටට සහ වෙනත් රටවල් වල ආර්ථික වශයෙන් කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් ඒ සාකච්ඡාවලදී මට හිතුණා මේ පිළිබඳ ටික හොයලා බලලා අපි පූර්ණ වශයෙන් දැනුමක් ෂෙයා කරගන්න නම් ගොඩක් වටිනවා කියන එක මට හිතුණා. ඉතින් එහෙනම් බලද්දී මම අද කතා කරන්නේ මේ වෙනකොට ඇමරිකාව විසින් බදු පැනීමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වෙනකොට දිගුකාලීනව ආර්ථික වශයෙන් සම්බන්ධතාව පවත්වපු කැනඩාව, මෙක්සිකෝව, චීනය වගේ රටවල් වලට බදු පැනීමක් කරලා තියෙනවා. ඒතකොට දිගුකාලීනව මේ කැනඩාව, මෙක්සිකෝවත් එක්ක ආර්ථිකමය සම්බන්ධතාව අදින් පවත්වපු මේ රටවල් දෙකට සහ ඉතින් වෙළඳ සංගමයක් වශයෙන් නැත්නම් වෙළඳ ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රබල රටක් වෙන චීනයත් සමගත් මේ බදු පැනීම ක්‍රියාත්මක කිරීම ලෝකමය වශයෙන් අපේ රටට සහ ලෝකයේ අනිකුත් රටවල් වලට මේ ආර්ථිකමය බලපෑමක් විශාල වශයෙන් සිදු වෙලා තියෙනවා. මේනකොට 25ක වද්දක් තීරුපද්දක් පනවලා තියෙනවා මේ මෙක්සිකෝව, මේ කැනඩාව, ඒතකොට යෝගී රටවල් චීනයට. ඒතර මේකේ ක්‍රියාත්මක කිරීමේදී ඇමරිකාවේ ගත්ත ක්‍රියාමාර්ග නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ගත්ත ක්‍රියාමාර්ග කොහොමද මේ බලපාලා තියෙන්නේ කියලා කිව්වොත් අපි දැන් කතා කරොත් මේකෙදී පොදු සමාකාලයක් දීලා තියෙනවා මෙක්සිකෝට හා කැනඩාවට. ඒ කියන්නේ 125 තීරුබද්ධ දින 30ක කාල සීමාවක් ඉදිරියේදී දැන් මේ මම කතා කරන මොහොතේනකොට මේ පෙබරවාරි මාසේ 2025 ඉතින් පෙබරවාරි මාසේ මේ මුල් සතිය තුල ඉඳන් ඒ කියන්නේ දින 30ක් ඉදිරියට මාසයක් ඉදිරියට යනකම් 125ක තීරුබද්ධ ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාත්මක නොකර බලා සිටීමේ කාලයක් සංක්‍රාන්ති කාලයක් වගේ දීලා තියෙනවා මේ මෙක්සිකෝට සහ ඇමරිකාවට. ඉතින් ඒකෙදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ ඇමරිකාව කියන්නේ තමන්ගේ රටට මත්ද්‍රව්‍ය සහ අනිකුත් නීති විරෝධී සංක්‍රමණ, එතකොට මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම, මූල්‍ය විශුද්ධීකරණ වැඩ ක්‍රියාමාර්ග පැමිණීම, මේ වගේ දේවල් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ. ඒතර ට්‍රම්ප් පාලනය විසින් නැත්නම් ට්‍රම්ප් පරිපාලනය විසින් මේ දේවල් වළක්වන්න තමයි මේ බදු පැනවීම මේ අනිත් අර කියන අපි කතා කරන මේ මෙක්සිකෝව, කැනඩාව වගේ රටවල් වලට දාලා තියෙනවා. ඉතින් ඒකෙදි මේ දින 30 කාල සීමාවක් දීලා මේ කට්ටිය සාකච්ඡා කරලා තියෙනවා. මේ අනිත් රටවල් දෙකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ කාලය තුලදී මේ දේවල් සිදු නොවනවා නම් අපි බදු පැනවීමේ යම් තරමක සහනයක් දෙනවා කියන මතය තමයි ඉන්නේ. ඒතර මොනවද මේ කාලය තුලදී බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි මේකෙන් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රධාන වශයෙන්ම මේ මත්ද්‍රව්‍ය රට තුළ පැමිණීම වළක්වන්න. ඒකට මේකෙදි සාකච්ඡාවේ ප්‍රතිපත්ති කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ සහ මෙක්සිකෝ ජනාධිපති මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා තියෙනවා අපේ රටවල් විසින් මේ දේවල් පාලනය කිරීමට අපි යම් ක්‍රියාමාර්ග යොදා ගන්නවා කියලා. යම් ක්‍රියාමාර්ග දැස මේ රටවල් ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් දේශ සීමා වලට මෙක්සිකෝ ජනාධිපති යෝජනා කරලා තියෙනවා මේ ඒ රටෙන් ආරක්ෂක සෙබළුන් 10000ක් පමණ යොදවලා මේ දේශ සීමා පරීක්ෂා කිරීම, ආරක්ෂාව තර කිරීම කටයුතු කරනවා කියලා. ඒ වගේම කැනඩාව විසිනුත් යම් ක්‍රියාමාර්ග දේශ සීමා වලින් ආරක්ෂාව සපයනවා කියන මතයට පත් වෙලා තියෙනවා. එහිදී දේශ සීමා වලින් මේ අපි අර කලින් කියපු විදිහට මේ නීති විරෝධී සංක්‍රමණ, ඊතර මත්ද්‍රව්‍ය
ප්‍රවාහනේ වගේ දේවල් මූල්‍ය විශුද්ධ කරන වෙනත් ක්‍රියාමාර්ගයෙන් ඒ දේවල් නවත්තීමට කටයුතු වග බලා ගන්නවා කියන එක තමයි දෙරට මේ ප්‍රධානී ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ක්‍රියාත්මක කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඔහු ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඇත්තටම මේ ට්‍රම්ප් ප්‍රකාශ කරන විටක එයා ඇමරිකානු මේ ජනතාව වෙනුවෙන් වගකිය යුතුයි. ඉතින් මම මගේ රටේ ජනතාව වෙනුවෙන් සහ මගේ රටේ පරිපාලනය වෙනුවෙන් වග කියනකොට මම මේ දේවල් පාලනය කළ යුතුයි කියන එක ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. ට්‍රම්ප් එහෙම ප්‍රකාශ කළා ඔහුගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරලා තියෙනවා. ඉතින් මේක මත තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. කෙසේ නමුත් දැන් මේකේ වඩාත්ම බරපතල කාරණේ වෙලා තියෙන්නේ දැන් මෙක්සිකෝටයි කැනඩාවටයි සහන කාලයක් දුන්නානේ දින 30ක. නමුත් ලෝකේ ප්‍රබල රටක් නැත්නම් ආර්ථිකමය ප්‍රබල හෙල්ලීමක් කරන්න පුළුවන් රටක් තමයි තවත් රටක් තමයි මේ ප්‍රතිවාදී රටක් තමයි චීනය. ඉතින් චීනයට මේ වරප්‍රසාදය ලබා දුන්නේ. චීනයට මේ පනවපු බදු කොන්දේසිය ඒ ආකාරයෙන්ම තියෙනවා සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක ලොකු බලපෑමක් සිදු වුණා. මට අත්දැකීම් කියන්න බැරි නැත්නම් දැන් මෙක්සිකෝ ප්‍රකාශ කරලා තියෙන දැන් මේ සහන කාලයක් දීලා තියෙනනේ මේ බද්දු පනවල සහන කාලයක් දුන්නේ එකේදී මෙක්සිකෝ සාකච්ඡාවලදී කියලා තියෙනවා මීට පෙර ඒ කියන්නේ 2005 වර්ෂයේදී මේ වගේම සිදුවීමක් සිදු වෙලා තියෙනවා. ඒකට එහිදී මේ සහන කාලයේ දීපු සහන කාලය තුළදී මෙක්සිකෝ උදාහරණයක් ඉදිරි කියලා දෙනවා මේ අපනයන කරපු අලිගැට පෙර වලින් සමාර්ථිකයේ 90ක් අප් වුණා කියලා. ඉතින් ඒ වගේ එහෙම දෙයක් ප්‍රකාශ කිරීමෙන් මෙක්සිකෝ බලාපොරොත්තු වෙන්නේ මේ දැන් දීලා තියෙන සහන කාලය එහෙම නැත්නම් බදු පැනවීම සරල කරන්න කියලා ඒ වගේ ඉල්ලීමක් තමයි කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනකොට චීනයට අර වගේ කිසිම සහනයක් නැති එකගෙන චීනය විසින් ලෝකනස්සල්ලකටපත් වෙලා තියෙනවා. ඒතර චීනය සමග මෙහෙම එකඟ වෙලා නැහැ. කොටිම චීන රාජ්‍ය නායකයා සමග සී ජින්පින් සමග දුරකථන සංවාදයකටවත් ට්‍රම්ප් මේ වෙනතේ ගිහින් නැහැ. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ට්‍රම්ප් තදින්ම මේ බදු පැනවීමෙන් අර කියන නීති විරෝධී දේවල් වළක්වීම ට්‍රම්ප් පරිපාලන මණ්ඩලය විසින් විකාශ කරලා තියෙන මේ චීනය විසින් මේ පෙන්ඩ්‍රීල් ද්‍රව්‍ය රසායනිකයේ සහ අනිකුත් රසායනික නිෂ්පාදනය කරලා ඒක මෙක්සිකෝව හරහා මෙක්සිකෝවෙන් දේශීය හරහා ඇමරිකාවට ඇතුළත් කරන එක තමයි මේක තදින්ම බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය කියලා ට්‍රම්ප් පරිපාලන මණ්ඩලය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ දේවල් හේතු කොටගෙන තමයි දේශීය මාතර කරලා මේ දේවල් නවත්තන්නට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ වෙනකොට චීනයත් ලොකු මේ ලොකු මේ ආර්ථික මේ බලපෑමකට ලක් වෙලා තියෙනවා. මොකද අපේ දෙරට අතර අපනයන සම්බන්ධයෙන් මේ පොඩි හිරවීමක් වෙලා තියෙනවානේ. ඒතකොට කෙහෙමද කිව්වොත් එimhe චීනයත් නිකන් ඉන්නේ නැහැ. ඉතින් මේ චීනයත් මේ බදු පනවන එක සම්බන්ධයෙන් අපනයන ඇමරිකානු රාජ්‍ය විසින් ගෙන්වන භාණ්ඩ සඳහා අපනයන භාණ්ඩ සඳහා චීනය විසින් තීරබඩු පනවලා දෙන එක. LNG වායු සඳහා 15%. ඊට පස්සේ බොර්තෙල් ගොවිපළ උපකරණ එතකොට ඇතම් වාහන මේවා සඳහා 10% බදු වැඩි කිරීම මේ වගේ දේවල් කරලා තියෙනවා. එතකොට ඒකේදී එතකොට අපනයනයක් වෙන්නේ නැහැ. ඇමරිකාවේ විසින් චීනයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ලොකු බද්දක් යනවා කියන්නේ මිල ගණන් ඉහළනවා. එතකොට ඒක වක්‍රාකාරයෙන් අපිට බලපානවානේ. එතකොට අපේ රටට සහ අනිකුත් රටවල දැන් අපේ රටේ සමහර භාණ්ඩ ගෙනවා චීනෙන්. ඉතින් සමහර විට මේ භාණ්ඩ වල නිමි භාණ්ඩ චීනෙන් ගෙවුවත් ඒවා අමුද්‍රව්‍ය සමහර ඇමරිකාව විසින් චීනයට ගෙනලා ඒ වගේ හදන. එතකොට ඔය වගේ දේවල් වලදී ගොඩක් භාණ්ඩ වල මිල ගණන් ඉහළ යෑම ඉතින් ලෝක ආර්ථිකයට තදින් බලපානවා. ඉතින් ඔක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම තමයි චීනය ඇමරිකාවේ සමාගම් තියෙනවා. දැන් ඇමරිකාවේ තියෙනවා විලාසිතා සමාගමක් තියෙනවා කැල්මින් ට්‍රේඩ්. ඒකට කැල්මින් ට්‍රේඩ් සහ ආය ජෛව තාක්ෂණික සමාගමක් තියෙනවා ඉලුමින්
ඉලිමිනා. ඒතර මේ ඉලිමිනා සහ කැල්මින්ටේට් සමාගම් වෙල විශ්වාසදායක නොවන වෙල සමාගම් ලෙස තමයි චීනය දැනට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒකට ඒ වගේ අපනයන කරන භාණ්ඩ එතකොට නැමෙත තවත් රටකට ලබා ගැනීමේදී ඒ වගේ දේවල් වලදී හැම ඔය ලොකු ආර්ථිකමය වශයෙන් බලපෑම් ඇති කරන්න පුළුවන් මිල ගණන් වෙනස් වීම. ඉතින් ඒ වගේ දේවල් දැනට වෙනවා දිරි කාලයේදී තව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චීනය විසින් ඇමරිකාවට අපනයන කරන විරල් කණ ජලද්‍රව්‍ය අපනයන මේ වෙනකොට සීමා පනවලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ බදු ප්‍රතිපත්ති මත ඒ කියන්නේ ඩොලර් බිලියන ගණන් මේ තියෙනා වූ බදු ප්‍රතිපත්ති ලෝක මට්ටමින් ලෝක ආර්ථිකයේ බලපෑමකට ලක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒක අපිටත් වක්‍රාකාරයෙන් බලපෑම් සිදු වෙනවා. ඉතින් මේ ඔක්කොගේම ප්‍රතිඵලයක් ලෙස මේනකොට ඇමරිකාවේ ෂෙයා මාකට් එක පහත වෙලා තියෙනවා. ඒ වගේම අපි කිව්වොත් එහෙනම් කොටස් වල පහත වැටීම සහ බිට්කොයින් 1,10,000ට කියපු ඒවා දැන් 1,86,000 ඒ වගේ මට්ටමකට පහත වැටීමට මේ දේවල් වලට පවා මේ බලපෑම් තමයි මේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තවදුරටත් ඉතින් මේ බදපෑම 110 බදු තවදුරටත් ඉහළ නංවන බව තමයි ට්‍රම්ප් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. කියන්නේ දැනට පනවලා තියෙන 110 බදු ඉදිරියේදී මේ දේවල් නැවතුනේ නැත්නම් ද්‍රව්‍ය ඇමරිකාවට එන එක නැවතුනේ නැත්නම් මූල්‍ය විශුද්ධ කරන එක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක දිගින් ක්‍රියාත්මක වුණොත් තව 110 බදු ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම මේ තව දෙයක් සිදු වෙනවා ට්‍රම්ප් පරිපාලනය විසින් නැත්නම් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය යුරෝපා සංගමයට තමයි ඊළඟට වැටෙන්නේ කියන එක. ඒ කියන්නේ මේකේ නිල නොවන මේ සාකච්ඡාවක් බෙල්ජියමේ පෞගේ කාලේ පැවැත්වුණා. ඉතින් ඒකේදී මේ පිළිබඳ දැඩි සාකච්ඡාවක් ලක් වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒකේදී ඉඟි කරලා දෙනවා යුරෝපා සංගමයෙන් 2020 යුරෝපා සංගමයෙන් වත්වන බ්‍රිතාන්‍යයට මේ බදු පැනවීම බලපාන්නේ නැහැ කියන එකේ ඉඟි ලැබිලා තියෙනවා. කෙසේ නමුත් ඊළඟට යුරෝපා සංගමයටත් මේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියන්නේ ලෝක මට්ටමේ ලොකු බලපෑමක් සිදු වෙනවා. ඉතින් ඒ බදු ප්‍රතිපත්ති දැන්ට ඔය රටවල් තුන අතර බදු ප්‍රතිපත්ති මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තර මෙක්සිකෝ කැනඩාවට පොදු සමාකාලය ලබා දීලා තිබිලත් ඒ වෙනකොට මේ වෙනකොට ෂෙයා මාකට් ඒ වගේ දේවල් පහත වෙනවා කියන්නේ ඉදිරියේදී යුරෝපා සංගමයටත් මේ වගේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ වෙනකොට දැන් ඉන්දියා ඇමරිකාවේ ඉන්න ඉන්දිය නීති විරෝධී සංක්‍රමණිකයන් මේ වෙනකොට පිටුවහල් කිරීමේ කටයුතු ඒ වගේ දේවල් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතින් මේ බදු ප්‍රතිපත්ති පැනවීම නිසා ඇතිලා තියෙන මේ කේදවාචකය අපි හිතනට වඩා ටිකක් බැරෑරුම් විය හැකි. අපි බලමු ඉදිරියේදී කොහොමද මේ දේවල් වෙනස් වෙයිද නැත්නම් තවත් බලපතල වෙයිද කොහොමද කියන එක ඉදිරියට අපි සාකච්ඡා කරගමු. මම තවත් වීඩියෝ එකකින් මේ පිළිබඳව ඔයාලට තොරතුරු රැගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සමු ගන්නවා. ඉතින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. තවත් මේ තොරතුරු කට්ටියට බලා ගන්නට like කරන්න. සමහරට මේ තොරතුරු වැදගත් වෙනත් එක්කෙනෙක් ඉන්න පුළුවන්. එයාට ඉතින් බලා ගන්නට මේක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් like එකක් දාගෙන ඉන්න කියලා මතක් කරගන්න සමු ගන්න. බොහොම ස්තුතියි.